දකුණලගේ සැඟවුණු තවත් සුන්දර ගම්මානයක්. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික් පුරවරේ ඉඳලා කිලෝමීටර් 19ක් උතුරු දෙසට එනකොට කඹුරුපිටිය කියලා හරි ලස්සන ගමක් හම්බ වෙනවා. සබා දහමේ නියම අතර බැඳුණු රහස් සමුදායක් ලෝකෙන් වසන් කළ හරි අපූර්ව ලස්සන ගම්මානයක්. ඉතින් මේ අපූර්වත්වයට ඒ විචිත්‍රත්වයට මේක වර්ණ රටා එකතු කරන්නට වෑයම් දරන හරි අපූර්ව ජෛව විවිධත්වයක් මේ ගම ඇතුලේ තියෙනවා කියලා මම ඔයාලට කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද? ඒ අපූර්වත්වයට නතු වෙමින් සබාදහමානව බැඳෙන ජීවනෝපාය මාර්ග තමන්ගේ වෘත්තිය කරගත්ත කඹුරුපිටියේ ජීවත් වන ඒ ආදරණීය මිනිස්සු ගෙවන මේ ජීවිතය ඇත්තටම හරිම පුදුමාකාරයි. ඔවුන් මේ ලස්සන පරිසරයත් එක්ක සුහද ගනුදෙනුවක නිරත වෙලා ඉන්නවා. තේ, පොල්, රබර් වගේ ප්‍රධාන අපනයන භෝග විතරක් නෙමෙයි. ගම්මිරිස්, කුරුඳු වී වගේ නොයෙකුත් වර්ගයේ භෝගද වගා කරමින් ඔවුන් ගෙන යන මේ ජීවන අරගලය ඇත්තටම මට හිතුනේ අගය කරන්නම ඕන දෙයක් කියලා. ගමයි පන්සලයි එක්ක බැඳුණු හරි අපූර්ව අව්‍යාජ බැඳීමක් මං ඔවුන් තුළින් දැක්කා. ඒක කැමිකමත් එක්ක බැඳුණු හරි සුන්දර අව්‍යාජත්වයක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ සුන්දර අව්‍යාජත්වය හොයාගෙන අපිත් මේ ගම්මානේ පුරාම ඇවිත්තා. ඒ ලස්සන මතකයන් ඔයාලත් එක්ක මේ විදිහට ගොඩාක් ආදරෙන් බෙදා ගන්නවා. Good morning යාළුවනේ. අපි දැන් බිබුලට යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා අපේ කට්ටිය ඉන්නවා. තව පොඩි දුරක් යන්න තියෙනවා. මේ හරියටම පාර දන්නෙත් නෑ. අපි මේ හොයාගෙන තමයි පාර අහගෙන තමයි අපිට යන්න වෙන්නේ අද. ඔහේ නතර වෙන්නේ. ආ යාළුවනේ අද අපි ආව බිබුලට. ඔයාලට මේ කඹුරුපිටිය කියන සුන්දර ගම්මානේ සැඟවුන ඒ අපූර්වත්වය විඳ ගන්න ඕනේ නම් සබාදහමත් එක්ක සුහද ගනුදෙනුවක නිරත වෙන්නම වෙනවා. ඉතින් චුට්ටක් මේ භූමියට ගොඩ වැදිලම බලන්න. මට දැනෙන විදිහට ඔයාලටත් දැනෙනවද කියලා අනිවාර්යෙන්ම දැනේවි. එන්න විඳින්න ඒ අපූර්වත්වය.